ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදව ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව තිබෙදී පැවති පළමු තරගයේදී පළමුව පන්දුවට පහර දුණු කොදෙව් ඉනිම සුණු විසුණු කරමින් ලකුණු 250කට සීමා වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් නිසාවෙන්. ලහිරු කුමාර කඩලු 4ක් දවාගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්. පළමු ඉනිමේ ජය වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 281ක් පළමු ඉනිමට ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි අර්ධ ශතකයත් සමගින්. දිනේෂ් චන්දිමාල් ශතකය පෙනිපෙනී ලකුණු 74කට දැවී ගිය අතර නිෂාන් මදුෂ්ක අර්ධ ශතකයේ පෙනිපෙනී ලකුණු 46කට දැවී ගියා. පළමු ඉනිමේ පරාජයත් සමගින් තම දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව් ක්‍රීඩකයෝ නැවතත් අසාර්ථක වෙමින් ලකුණු 199කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 124ක ඉතා පහසු ඉලක්කයක් ලබා දෙමින්. කොදෙව් දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සාර්ථක වෙමින් ප්‍රභාත් ජයසූරිය සහ නාවක ක්‍රීඩක සොනාල් දිනෝෂ කඩලු 3 බැගින් වාර්තා කළා. ලකුණු 124ක ඉතා පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පැවසි ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක සම්බන්ධතාවය අසාර්ථක වුවත් දෙවන කඩුල්ල සඳහා ලකුණු 45ක සම්බන්ධතාවයක් එක්කලේ ශ්‍රී ලංකා ජයග්‍රහණය පෙනෙන මානයට නතු කරමින්. නමුත් එතෙන් පටන් සම්පූර්ණ තරගයම තම දෝතට නතු කරගත් කොදෙව් පන්දු යවන්නෝ දිනේෂ් චන්දිමාල්ද ඇතුළුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 108කට සීමා කළේ සිතාගත නොහැකි අයුරින්. ශ්‍රී ලංකා අවසන් කඩලු 8 ලකුණු 48ක් තුල බිඳ වැටුනේ කොදෙව් පිටියේ අරුමය සිතාගත නොහැකි අයුරින්. ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ නීල් ස්මිත් කඩලු 5ක් සහ අල්ෂාරි ජෝසප්ලා කඩලු 4ක් බිඳ දැමීමට සමත් වුණා. නිෂාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල් සහ ප්‍රභාත් ජයසූරිය හැරෙන්නට කිසිදු පිටිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ළඟා වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර ලකුණු 15ක තියුණු නොතිබූ ජයක් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම දිනා ගත්තා.